මේ වකුගඩුව. මේක හැදිලා තියෙන්නේ නම් ශරීර කෘත්‍ය ඉටු කරන්න තමයි. ඒ වුණාට මුන් මේක අම්බලමක් කරගෙන තියෙන්නේ. අපේ හාමුදුරුවනේ දැන් කාලේ තරුණ ළමයිගේ වකුගඩුව ඇතුලේ ඉන්නේ නිශාචර චිංචි මානවිකාව. මේවා නිකන් නෙවෙයි පෙර සංසාරේ පව්. ඒ වුණාට මහින්ද මහත්තයා ඉන්නකොට අපේ හාමුදුරුවනේ ආච්චිට දඹදිව වන්දනාවයන්ට පොඩ්ඩක් සමාවෙන්න ඕනේ මිත්‍රවරුනි. මේ පොඩි එකේ කඩු ගන්නට ඉන්ට්‍රෝ එක කරලා දෙන්නම් කිව්වා. ඌ ටිකක් වැඩි වගේ. anyway අද වීඩියෝ එකෙන් අපි කරන්නේ මේ Minecraft hardcore. සාමාන්‍ය Minecraft මයි ඒ වුණාට මොන දේ කරන්න තියෙන්නේ එක ජීවිතයක් විතරයි. ඉතින් ඔයාලා දැකලා තියෙන ගොඩක් අය මේ වගේ hardcore world එකක් පටන් ගන්නේ හොඳම start එක සුපිරිම පටන් ගන්නම වගේවා කියලා. හැබැයි අපි මේක පටන් ගන්න යන්නේ වෙන්න පුළුවන් නරකම ටිකයි කරන්න පුළුවන් මෝඩම ටිකයි කරලා. එහෙනම් පටන් ගමු එපිසෝඩ් ගොඩක පළවෙනි එපිසෝඩ් එක. ඉතින් මේ එපිසෝඩ් එක යන්නේ හරිම සරල සිද්ධාන්තයකට. මං මොකක් හරි දෙයක් දැක්කොත් මුලින්ම බලනවා මේක කරොත් මට වෙන්නේ හොඳක්ද නැත්නම් නරකක්ද කියලා. එතකොට වෙන්නේ හොඳක් නම් වහා මේක අතාරිනවා. හැබැයි වෙන්නේ නරකක් නම් ඊටම බැතිවර සිතින් ඒක කරනවා. ඉතින් වර්ල්ඩ් එකට ස්පෝන් උනේම බර්ච් ගහක් උඩ. ඒ කියන්නේ මට අනුව නම් ටිකක් නරක දෙයක්. ඒ නිසා ඉතාම සතුටෙන් බාරගත්ත ඒ වර්ල්ඩ් එක. ඊට පස්සේ ළඟ තිබුණු ගස් ටිකෙන් නෙවෙයි ටිකක් එහායින් තිබුණු ඕක් ගහකින් තමයි පළවෙනි වුඩ් ටික ගත්තේ. ඊට පස්සේ එතනම බිම හැරුවා ස්ටෝන් ගන්න කියලා හිතාගෙන. ඒ වුණාට ස්ටෝන් තිබ්බේ නැහැ. නියම නරක ආරම්භයක්. කොහොම හරි ඉතින් ස්ටෝන් තියෙන තැනක් හොයාගත්තා. ඊට පස්සේ වර්ල්ඩ් එකේ පළවෙනි පිකැක්ස් එක හදාගෙන ඉතුරු ටූල්ස් වලට ඕනේ කරන ස්ටෝන් ටික මයින් කරා. ඊට පස්සේ ඒ වගේ ස්ටෝන් ටූල්ස් වලට මාරු වෙලා ගියා පොඩි කේව් එකක් ඇතුළට. ඒකෙන් එක කෝල් කෑල්ලකුයි කොප 7කුයි ගත්තා. ඊට පස්සේ ඒක ඇතුළේදීම අපේ පළවෙනි මොන්ස්ටර්ටත් හායි කිව්වා. ඊට පස්සේ මගදී හම්බුණ ෂීප්ලා 3 දෙනෙක් මරුවා ඇදක් හදාගන්න කියලා හිතාගෙන. ඒ වුණාට නිදාගන්න එකෙන් වෙන්නේ හොදක්. ඒ නිසා මේ එපිසෝඩ් එකේ නිදාගන්නේ අපේ ගෝල් එක සම්පූර්ණ කරාට පස්සේ. කලින් කිව්වේ නැත්නම් මේ එපිසෝඩ් එකේ ගෝල් එක තමයි ඩයමන්ඩ් හෝ එකකුයි ජීවත් වෙන්න පොඩි ගෙදරකුයි හදාගන්න එක. ගෝල් එක මෝඩයි වගේ තමයි. ඒ වුණාට කරන්න දෙයක් නැහැ. මේ වීඩියෝ එකෙන් පිල්ල තියෙන්නේ මෝඩ වැඩවල. ඊට පස්සේ හොයාගත්තා ලෂ් කේව් එකක් දක්වා යන අයන් පිරුණු රුයින් එකක්. හැබැයි ඒක දැක්කේ නෑ වගේ ඉන්න තීරණය කරා. මොකද ඒකට ගිහිල්ලා ලේසියෙන් අයන් නාම හදාගෙන සමහර විට ඩයමන්ඩ් හොයාගන්නත් පුළුවන්. එහෙම වුණොත් මේක නරක එපිසෝඩ් එකක් වෙන්නේ නැහැ. ඒ නිසා කේව් එක පාස් කරලා දුරින් පෙරුණ ෂිප් රැක් එකකට ගියා. ඒකෙන් හම්බුණා අයන් ගොඩකුයි රොටන් ෆ්ලැෂ් ගොඩකුයි ට්‍රෙෂර් මැප් එකකුයි. ඊට පස්සේ මැප් එකේ තියෙන නිදාන හොයාගෙන යන අතරේ ඈතින් විලේජ් එකකුත් පෙරුණා. ඒකට යන්න නම් අදහසක් නැහැ. මොකද විලේජ් එකක් කියන්නේ යම් තාක් දුරට හොඳ දෙයක්. කොහොම හරි දැන් ගොඩක් වෙලා ඇවිද හිටපු නිසාම ටික ටික බඩගින්නත් දැනෙන්න පටන් ගන්න තිබුණා. ඒ නිසා මේ එපිසෝඩ් එක ඉවරනකම් රොටන් ෆ්ලැෂ් විතරක් කන්න තීරණය කරා. බැරි වෙලා හරි තියෙන ෆ්ලැෂ් ටික ඉවරුනොත් තව ෆ්ලැෂ් ගන්නව ඇරෙන්න වෙන කෑමක් ගැනීම තහනම්. ඉතින් නිදානේ ටික ටික ලඟ වෙද්දී රුයින් පෝර්ටල් එකකුත් හම්බුණා. ඊට පස්සේ ඒකේ චෙස්ට් එකේ තිබිලා කර්ස් ඔෆ් බයින්ඩින් චෙස්ට් ප්ලේට් එකක් හම්බුණා. දෙපාරක් නෙවෙයි එකපාරක්වත් හිතුවේ නෑ. ගත්ත ගමන් ඇදගත්තා ෂර්ට් එක. He needs some milk. කරේ මෝඩ වැඩක් තමා. ඒ වුණාට නරකම ආරම්භයකට ඊට වඩා හොඳ මෝඩ වැඩක් ඇත්තේ නෑ මං හිතන්නේ. කොහොම හරි ආයෙත් ආපු නිදානේ හොයාගෙන ගියා. හැබැයි නිදානේ වල දාපු එකාට ඒ කාරියට වහන්න අමතක වෙලා තිබුණ නිසා ලේසියෙන් හොයාගත්තා ඒක. ඇතුලේ ඩයමන්ඩ් 4කුත් තිබුණා. තව අනම්මනල් දේවල් ටිකක් එක්ක. ඒ කියන්නේ දැන් අපිට ඩයමන්ඩ් හෝ එකක් හදන්න පුළුවන්. එතකොට අපේ එක ගෝල් එකක් සම්පූර්ණ. මොකක්ද හිතාන් හිටියේ? එච්චර ලේසියෙන් මේක ඉවර කරයි කියලාද? කොහොම හරි ටිකක් වෙලා යද්දි රෑ වෙන්න පටන් ගත්තා. එතකොට මට උඩ ඉඳලා වැඩක් නැති එකේ තීරණය කළා කෙලින්ම පහළට හරගෙන ගිහිල්ලා Minecraft පොතේ පළවෙනි නීතිය කඩන්න. බොරු කියන්න ඕනේ නැහැ. ඒ වෙලාවේ මටත් හිතුණා දැන් වැටිලා මැරෙයි වගේ එකක්. ඒ වුණාට මගේ අසමසම හැකියාවන් නිසා ඒක එච්චර ප්‍රශ්නයක් උනේ නැහැ. ගලවන්න බැරි ගෝල් චෙස් ප්ලේට් එකක් විතරක් දාගෙන හાર્ඩ්කෝර් මෝඩ් එකේ කේවින් එන එක නම් මෝඩ් වැඩක් වගේ තමයි. ඒ වුණාට මොනවා කරන්නද? මේ වීඩියෝ එකේ තියෙන්නේ මෝඩ් වැඩ විතරයි. ඒ නිසාම ඉක්මනට ඩයමන්ඩ් දෙකක් විතර හොයාගෙන උඩට යන්න තමයි හිතාගෙන හිටියේ. ඒ වුණාට අයන් නිසා ආපු වැඩේ ටිකක් අමතක වුණා.
ටික වෙලාවකින් ආයෙ ඩයමන්ඩ් ගැන මතක් වුණා. ඒ වුණාට පෙනෙන මානේ එක ඩයමන්ඩ් එකක්වත් තිබ්බේ නැහැ. එතකොට තමයි මතක් වුණේ ඩයමන්ඩ් හම්බෙන්න මම ඉන්නේ වැරදි වයි ලෙවල් එක කියලා. ඒ නිසා හිටපු තැන ටිකක් පල්ලෙහාට ආවට පස්සේ බලන හැමතැනම වගේ ඩයමන්ඩ් මතුවෙන්න ගත්තා. හැබැයි ඩයමන්ඩ් වගේම තමා මොබ්ස්ලත් හිටියා බලන හැමතැනම වගේ. ඒ වුණාට ප්‍රශ්නයක් නැහැ. මට ඕනේ ඩයමන්ඩ් දෙකක් විතරයි. ඒ නිසා ළඟම තියෙන ඩයමන්ඩ් දෙකක් අලවගෙන පාඩුවේ මෙතනින් යන්න විතරයි තියෙන්නේ. Psych! Oh no! කොහොමරි තිබ්බ ඩයමන්ඩ් ටික මයින් කරගෙන තව එක මෝඩ වැඩක්වත් නොකර ආව සර්ෆේස් එකට. නිකනුත් නෙවෙයි දියමන්ති 19ක් එක්ක. ඒ කියන්නේ දැන් නම් හෝ එකේ වැඩ භාගයක් සම්පූර්ණයි. ඉතුරු වෙලා තියෙන්නේ ඒක හදන්න විතරයි. ඒ වුණාට හෝ එක පස්සේ හදාගන්න දාලා අපේ දෙවෙනි වැඩේ ඒ කියන්නේ පොඩි බේස් එකක් හදන්න පටන් ගත්තා. බේස් එක හදන්න තෝරගත්තේ විලේජ් එක ඉස්සරහා තිබුණ අයිලන්ඩ් එකක්. ඇයි කියලා දන්නේ නැහැ. මොකක් හරි නිසා ඒක තෝරගෙන ඊට පස්සේ මුලින්ම චෙස්ට් එකක් නෙවෙයි බැරල් එකක් හදලා අපේ ඉන්වෙන්ටරිය පිළිවෙලක් කරගත්තා. ඊට පස්සේ අයිලන්ඩ් එක පොඩ්ඩක් ලස්සනට හදාගෙන ගියා ගෙදරට අවශ්‍ය කරන වුඩ් ටිකක් කපාගෙන එන්න. ඉතින් ගොඩ වෙලාවකින් මෝඩ වැඩක් කරේ නෑ වගේ දැනුන නිසා ආය ආව ගමන් ස්පයිඩර් එකක් කෑවා. ඊට පස්සේ වෝටර් බ්‍රීතින් පෝෂන් එකක් බීලා ලාවා වල ඉන්න පුළුවන් කියලාත් බැලුවා. ඒ වුණාට හරි ගියේ නෑ. ඒ නිසා ඔයාලත් මේක ගෙවල් වල දිහත් හදා බලන්න යන්න එපා. වෝටර් බ්‍රීතින් ලාවා වලට වැඩ කරන්නේ නෑ. කොහොම හරි ගෙදර හදන්න යද්දි ටිකක් රෑ වුණා. ඒ නිසා අයිලන්ඩ් එකේ මොබ්ලා 300ක් විතර පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. මේ වගේ වෙලාවට කරන්න පුළුවන් හොඳම දේ තමයි නිදාගන්න එක හරි හැංගිලා ඉන්න එක හරි. ඒ වුණාට අපි මේ වීඩියෝ එකේ කරන්නේ මෝඩම දේවල් විතරයි. ඒ නිසා හිටපු මොබ්ලා ටිකට ආරාධනා කරා දුවන්ද සටනකට. කොහොම හරි ඒ සටන ඉවරනකොට උදේ වෙලා තිබුණා. ඒක නිසා ගෙදර හදන වැඩේ පටන් ගත්තා. ඉතින් මේක අපේ ස්ටාර්ටර් බේස් එක නිසා ලොකුවට ගෙදරක් හදන්න ඕනෙත් නෑ. පොඩිවට ලස්සන ගෙදරක් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? මං කියන්නේ ඔයාලට ප්‍රශ්න තියෙන්න විදියක් නෑ. මොකද ගෙදර එදා අනර්ග තත්ත්වයෙන් හදලා තියෙන්නේ. ජනේල වලට TNT තියෙනවා, දොරට උඩින් ඩයමන්ඩ් බ්ලොක් එකක් තියෙනවා. බොරු ඩයමන්ඩ් නෙවෙයි. සිරා ඩයමන්ඩ් එක. එතකොට ස්ටෝරේජ් වලට බැරල් තියෙනවා. They ask you how you are, you just have to say that you're fine when you're not really fine, but you just can't get into it because they would never. ඇඳක් තියෙනවා, ස්වභාවික ඉරේරිය ලැබෙනවා. ඊට වඩා මෝඩ දෙයක් තවත් කොහෙද තියෙන්නේ? හැබැයි තව මෝඩ වැඩක් තියෙනවා. එහෙනම් ඒ විදිහට අපේ පළවෙනි එපිසෝඩ් එක ඉවරයි. ඔයා මෙච්චර වෙලා බැලුවා කියන්නේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා හිතනවා. එහෙනම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.